ඉතින් අද අපි බලමු රසවත් අන්නාසි මාළුවක් හදාගන්න විදිය. මුලින්ම අපි ගන්න අන්නාසි ගෙඩිය මේ විදිහට කපාගෙන ඒකට ලුණු, කහ, ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊළඟට ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙගෙන ඉද්දී තලාගත්ත ඉඟුරු සුදු ලුණු එකතු කරගන්නවා. ඒකටම බයට කිහිපයකුත් එකතු කරගන්නවා. ඊළඟට කපාගත්ත වීලුණු ගෙඩි භාගයක්, තලාගත්ත කුරුදු එනසාල් කරාබු නැටි ටිකක් එකතු කරගන්නවා. ඒකටම අමමිරිස් රම්පි කරපිංචත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට මිරිස් කුඩු එකතු කරගන්නවා. මිරිස් කුඩු ගොඩාක් එකතු කරගන්න. මම මෙතන තේ හැන්දකට වඩා අඩු ප්‍රමාණයක් තමයි එකතු කරගත්තේ. ඊළඟට පැදපු තුන පහ ටිකකුත් එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් මේ මිශ්‍රණය විනාඩි 2-3ක් විතර තෙලේ හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි. මේ වෙලාවේ අපි කපාගත්ත අන්නාසි ටික මේකට එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට සීනි ටිකකුත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට මම පොඩි වතුර ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඔයාලට මෙතෙන්දි වතුර වෙනුවට හොඳ උකු මිටි කිරි ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මේක පියනකින් වහලා අඩු ගින්දරේ විනාඩි 10ක් විතර උයා ගන්න. මේ වෙලාවේ රස බලලා ලුණු මදි නම් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ලේසියෙන් රසට හදන්න පුළුවන් අන්නාසි කරේ එක හදලා ඔයත් කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න. සුබ දවසක්.